පැත්ත නොගෙන ඇත්ත කියන ලයිව් එකේත් සමග එක්වන්න යාලෙත්. ඇත්තටම අද රෑ තමයි රෑ. මුළු රටම බලන් ඉන්නේ අද රෑ 10 වෙනකන්. සරත් ෆොන්සේකා මහතාගේ අවි ගනුදෙනු චෝදනාව පිළිබඳ ප්‍රසිද්ධ විවාදයට මේ වෙනකොට ස්වර්ණ වාහිනියේ EAP මැදිරිය සූදානම්. ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අපි විවෘතව ඇරයුම් කොට අවසන්. අද රෑ මේ අභියෝගයට මුහුණ දෙන්නේ කවුද? ඒ ගැනයි රටම බලා සිටින්නේ. මේ විවාදයට මුල්ුණේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එල්ලවුණු චෝදනාවක්. ඒ ඔහුගේ බෑනාට අයත් සමාගමකින් හමුදාවට අභිවේදී ගන්නවට. නමුත් ජනරල්වරයා මේ චෝදනාව ප්‍රතික්ෂේප කළා. අභියෝග ගන්න පුළුවන් ලංකාවේ දිස්ත්‍රික්ක එකේ විතරයි කියලා අභියෝග ලේඛනයක් තියෙනවා දැසත්තල. රට අඩුවානේ ග්‍රැනේඩ්යක් ගන්න අම්මන්නේ නැහැ. මේ චෝදනාව පුරුණා ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලායි විමල් වීරවංශ මහතා අභියෝග කළේ. මේ අවස්ථාවේ අපි ෆොන්සේකා මැතිතුමාට එක අභියෝගයක් කරන්න කැමතියි. බෑනාගේ සමාගම අභියෝග සමාගම ගැන සාකච්ඡා කරන්න වාද කරන්න අපි ඉල්ලා ඉන්නවා මේ වාදෙට තුම එකතු වුණොත් සියලුම විද්‍යුත් මාධ්‍ය වලින් ඒක ප්‍රචාරයටපත් කරන්න කියලා. නමුත් කීපයක් ගියාට පස්සේ වීරවංශ මහතා අනුත් කළ මේ චෝදනාවට ජනතා විමුක්ති පෙරමුණෙන් පිළිතුරු දුන්නා. අපි කලින් කිව්වා මේකද සරත් ෆොන්සේකා මහත්තයාගේ බෑනාගේ සමාගම. නෑ. අද අපි කියනවා මේක ෆොන්සේකා මහත්තයාගේ සමාගම. කරුණා කරලා මේ වාදෙට කවුරු හරි එවන්න. ඉදිරි පැය 48 ඇතුළත කවුරු හරි එවන්න. විවාදෙට පැය 48ක් අපිට ඕනේ. අපි දැන් සූදානම්. මේ විවාදේ පවත්වන්න සූදානම් අපේ පාර්ශ්වය නියෝජනය කරමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා සහභාගී වෙනවා. එම පාර්ශ්වය නියෝජනය කරමින් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි ආරාධනා කරනවා. එහෙම නැතුව සිංහයන්ට ඌරන්ට අභියෝග කරන්න තයි කියලා අපි කරුණා කරලා කියනවා. මේ අතරේ ගිය සෙනසුරාදා එක්සත් ජාතික පක්ෂයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ අභියෝගය වාරගත්තා. මට පුළුවන් සරත් ෆොන්සේකා හොරෙක් නෙවෙයි කියලා ඔප්පු කරන්න මම අභියෝග කරනවා. පුළුවන් නම් ඊළඟ තියෙන චතුර වැඩසටහනකට ඇවිල්ලා මාත් එක්කේ අභියෝගය බාර ගන්න. ස්වර්ණ වාහිනී නාලිකාව බාර අරගෙන තියෙනවා මේ විවාදේ. එන්න මහත්තුරුනි අභියෝග කරනවා. එන්න මේ මිල්පත් තරම් අපි එනවා. පුළුවන් නම් අභියෝගය බාර ගන්න කියලා අපි නැවතත් මේ උත්තරීතර සභාවේ සම්මානසලට අභියෝග කරනවා. මම එන්න කිව්වා ඊයේ. රාතවලට. බලන්න හිටියේ වටේ අතරගෙන. දැන් ඊයේ වැඩේට බෑ. ඒකද බාලගිරි දෝෂි. හරි දැන් එනවා ඊළඟට මම අහලා සිකුරාදා. මං කිව්වා සිකුරාදා නෙමෙයි ඕන දවසක් දාන්න. අඩු ඇවිල්ලා නැති. අර තියෙන ඔක්කොම නතර කරලා යනවා. මෙයා දැන් මොකද බය වෙලා තව එක්කෙනෙකුත් අරන් එන්න. මම නෑ මොකෙක්වත් නියන්න එපා. මමත් තනියම වෙනවා තනියම වෙන්න. එහෙම දැන් සූදානම් වෙලා ඉන්න බලමු දැන් සිකුරාදා මොකද වෙන්නේ කියලා. ගෙනාවු මූණින්ම ඕනක් කියලා. නම් මේකට කතා කරලා එන්න වාදේ. වාදේට බැරි මං ආවරේ වань. දැන් වාදේ වෙනවා. එක්සත් ජාතික පක්ෂය මේ අභියෝගය බාරගත්ත නිසා අපි විවාදයට ලැස්ති වුණා. ස්වර්ණ වාහිනියේ EAP ඉදිරිසිංහ මැදිරිය විවාදයට මේ වන විට සියල්ල සූදානම්. සියල්ල සූදානම් වුණා. විවාද කරන්න කවුද එන්නේ? අභියෝගය කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා විවාදයට එයිද? නොබියව අභියෝගය බාරගත් එක්සත් ජාතික පක්ෂය මේ යෝජනාවලට පිළිතුරු දෙයිද? ඒක දැනගන්න තවත් ඔබට බලා ඉන්න වෙන්නේ අය දෙකකට වඩා අඩු කාලයක් විතරයි. සැබෑ අභියෝගයට අදලාපී සහායක රජයට සහ විපක්ෂයට විශේෂ රතුරයක් ස්වර්ණ වාහිනිය සූදානම්.